ආයුබෝවන් ආදරණීය දුවලා පුතාලා හැමෝටම ඔන්න අද මම ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දෙන්නයි හදන්නේ. කතන්දරේ නම තමයි තාරා පැටියා. ඔන්න ඉතින් පුතේ තාරා පවුලක තාරා අම්මයි තාරා තාත්තයි තාරා පැටව් 4 දෙනෙකුයි හිටියා. පුංචි තාරා පැටව් එහා මෙහා යනකොට හරිම ලස්සනයි. තාරා පැටවුන්ට පීනන්න ලස්සන විලක් තිබුණා. විලේ මල් පිපිලා මාළු රංචු පීනනවා. තාරා අම්මා පැටව් එක්ක විලේ පීනන්න ගියා. එක තාරා පැටියෙක් විලට බහින්න අකමැතියි. එන්න පැටියෝ බය වෙන්න එපා. මේ අනිත් අය පීනන්නේ. තාරා අම්මා කිව්වා. අනේ මට බැහැ. මට බයයි. තාරා පැටියා අඬන්න පටන් ගත්තා. තාරා අම්මා හරි අමාරුවෙන් පැටියා විලට ගත්තා. සීතලයි සීතලයි. අනේ මට සීතලයි කියා කෑ ගසමින් පැටියා ගොඩට ආවා. අනිත් පැටව් සතුටින් පීනුවා. තාරා පැටව් සවස් වෙලා අම්මත් එක්ක ගෙදර ගියා. විලට බහින්න බය වුණු තාරා පැටියා අඬ නිදාගත්තා. තාරා අම්මා නින්දට ගියේ හෙටනම් කොහොම හරි පැටියට පීනන්න පුරුදු කරන්න ඕනේ කියලා හිතාගෙන. තාරා අම්මා පහවදා උදෙන්ම අවදි වුණා. පැටියට කතා කළා. පැටියෝ, ඇයි ඔයා වතුරට බය? අද අපි දෙන්නම පීනමු. අම්මත් එක්ක ඉන්නකොට බය වෙන්නේ මොකටද? කියලා අම්මා පැටියාගේ හිත හැදුවා. තාරා අම්මා පැටියා තුරුල් කරගෙන වතුරට බැස්සා. අම්මා පැටියත් එක්ක කතා කර පැටියා ළඟටම වෙලා හිටියා. අම්මා පුංචි පැටියාගේ බය නැති කළා. දැන් මේ පුංචි තාරා පැටියට වතුරට තිබුණු බය නැතිව ගියා. සතුටින් පීනන්නට වුණා. ඒ අතරේ අනික් පැටව් අවදි වුණා. පුංචි පැටියා අම්මා එක්ක පීනනව දැක්කා. හැමෝම කෑ ගසමින් තටු සලමින් විලට පැන්නා. පැටියා වට කරගෙන සෙල්ලම් කළා. ගොඩට වෙලා හිටපු තාරා තාත්තටත් හරිම සතුටුයි. තාරා තාත්තත් විලට පැන්නා. හැමෝම එකතු වෙලා පීනා සෙල්ලම් කළා. තාරා පවුලටම එදා හරිම සතුටු දවසක්. දැන් ඉතින් පුතාලා කතන්දරේ හොඳට අහගෙනනේ හිටියේ. මම දැන් ඔයාලගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. දැන් ඔයාලා මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනි. හරිද? ඔන්න මම මේ චූටි බබාලගෙන් අහන පළවෙනි ප්‍රශ්නය. තාරා පවුලේ තාරා පැටව් කී දෙනෙක් සිටියාද? තාරා පවුලේ තාරා පැටව් කී දෙනෙක් හිටියද? කී දෙනෙක්ද පුතේ? 4 දෙනෙක්. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ. තාරා පැටව් පීනුවේ කොහේද? තාරා පැටව් පීනුවේ කොහෙද? කොහෙද පුතේ පීනුවේ? විලේ. හරි. එහෙනම් ඔන්න දැන් චූටි බබාලගෙන් මම අහන 3 වෙනි ප්‍රශ්නේ. පුංචි තාරා පැටියාගේ වතුරට තියෙන බය නැති කලේ කවුද? පුංචි තාරා පැටියාගේ වතුරට තියෙන බය නැති කලේ කවුද? කවුද පුතේ? තාරා අම්මා. හරි. දැන් ඉතින් මම ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දුන්නානේ. ආයෙත් දවසක මම අලුත් පාඩමක් අරගෙන එන්නම්. හැමෝටම බුදු සරණයි.